අයිබෝන් සියලු දෙනාටම අලුත් එපිසෝඩ් එකක් අපි ආයෙ ඔයගොල්ලොත් එක්ක එකතු වෙනවා. බිට්කොයින් මේ වෙලාවේ 1,50,000 අතර තමයි රැඳිලා තියෙන්නේ. ගොඩක් කට්ටිය හිතනවා මේක දැන් හන්දට යන්න තමයි හදන්නේ. සමහර කට්ටිය කියනවා මේක ක්‍රෑෂ් වෙයි කියලා. ගොඩක් ඔපිනියන්ස් තියෙනවා. ඒ වගේම යුද්ධකුත් තියෙනවා මිඩල් ඊස්ට් වල. ඒ වගේම අනිත් රටවලත් කොලහල පොඩ්ඩක් වැඩි මේ දවස්වල. ඉතින් මේ හැම එකත් එක්කම බිට්කොයින් මොකක්ද වෙන්නේ මොකක් වෙයි කියලා අපි අද මේක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මාත් එක්ක අද එකතුලා ඉන්නවා තිවංක ආය අපිත් එක්ක ජොයින් වෙලා ඉන්නවා. එයාගේ අදහස් මේක ගැන ඉදිරිපත් කරන්න. කොහොමද තිවංක? ඉන්නවා එම කොහමද? පොඩ කාලෙකින් පොඩ කාලෙකින්. ටික කාලයක්. බිට්කොයින් අපි කෙලින්ම ටොපික් එකට බහිමු. ඔව්. තිවංක මොකද හිතන්නේ බිට්කොයින් දැන් මේ ඊළඟ එන සතියේ දැන් මම ඊ වීඩියෝ එකක් කරා ඒකේ මම දැම්මා අවුරුදු 5ක විතර අවුට්ලුක් එක ඔව්. බුල් මාකට් එකක් පොඩ්ඩක් ප්‍රොබබිලිටි එකක් තියෙනවා ඒ වගේම මේක මෙතනින් ක්‍රෑෂ් වුණොත් එහෙනම් මොකක්ද වෙන්නේ කියලා. නමුත් ඔව්. බලන් ඉන්න අය ගොඩක් අහන්නේ හෙට මොකක්ද වෙන්නේ අනිද්දා මොකක්ද වෙන්නේ මාසේ මොකක්ද වෙන්නේ. ඔව්. ඔයා හිතන විදිහට බිට්කොයින් කොහෙන් අතර වේද? බිට්කොයින් අපි කලින් පාරත් කතා කරා. තාම එහෙම ලොකුවට බෙයාරන්න එකක් එනවා කියලා ඇත්තටම කියන්න එහෙම වැලිඩ් රීසන්ස් නැහැ. හරි. අපි එක එක ටෙක්නිකල් ඇනාලිසිස් වෙන වෙන ස්ට්‍රැටජිස් ඔක්කොම බැලුවොත් ඒ ඔක්කොම පොයින්ට් වෙලා තියෙන්නේ තාම ඕල් ටයිම් හයි අලුත් එකක් යන්න පුළුවන් තැනක තියෙන්නේ කියලා තමයි කියන්නේ. ගොඩක් ඔය දැන් තියෙන ඔය එක එක ප්ලැට්ෆෝම්ස් වල ඔය බිස්නස් රොයිටර්ස් ඒවා එහෙම අරන් බැලුවොත් එහෙම ඒ වගේ ප්‍රෙඩික්ට් කරලා තියෙන්නේ ගොඩක් තව උඩට යන්න ඕනි කියලා. අර එකම කතාව මේ සති දෙක තුනේ මේ මාස කීපේ පොඩ්ඩක් බිට්කොයින් එක රේන්ජ් එක හිර වෙලා තිබිලා තියෙනවා. ඉතින් ඔය රේන්ජ් වල හිර වෙන එක ඇත්තටම ටිකක් හොඳ සයින් එකක්. හරි. මොකද ඒ කියන්නේ රේන්ජ් එක ස්ටක් වෙලා හිටියම දැන් අපි කියනවනේ බ්‍රේක්අවුට් ට්‍රේඩර්ස්ලා කියලා. ඒගොල්ලෝ බ්‍රේක්අවුට් ඒ රේන්ජ් වලින් බ්‍රේක්අවුට් වෙන කට්ටිය ඒ වගේ ට්‍රේඩ් තමයි ඒගොල්ලෝ ගන්න. ඉතින් ඔය රේන්ජ් එක එකපාරටම හිර වෙලා ගොඩක් ඇකියුමුලේට් වෙලා එකපාරටම පොඩ්ඩක් පස්සට හරි ඉස්සරහට හරි ප්‍රයිස් එක මූව් වෙලා එකපාරටම යන්න තියෙන chance එකකුත් තියෙනවා. අර අපි මම හිතන්නේ කලින් පාර කතා කරා මේ වගේ සිනාරියෝ පොඩ්ඩක් තියෙන ඩවුට්ෆුල් සිචුේෂන් එක තමයි අර අපි ඉන්නේ ඕල් ටයිම් හයි ලෙවල් එකක. හරි. ඉතින් අර අපි කලින් පාර ඔය ටාගට්ස් එහෙම කතා කරා අපි ඒව ගැන කතා කරමු ආයි. ඉතින් අර මේ වගේ උඩම ඉන්නකොට ඒක ටිකක් ලොකු ප්‍රශ්නයක්. කොයි පැත්තට මේක යන්න පුළුවන්ද කියලා. මොකද කොයි බොටම් මේක පැත්තට ලෙවල් අන්න ඒක බොටම් ලෙවල් එක ප්‍රයිස් එක තියෙනකොට අපිට හිතෙන්න පුළුවන් මෙතනින් ආය යන්න තියෙන උඩට විතරයි. උඩම ඉන්නකොට සමහරලාට යන්න තියෙන පල්ලෙහාට විතරයි. ඔක කොමන් තියරි එකක් රයිට්. ඉතින් තිවංක අපි පොඩ්ඩක් chart එක ඕපන් කරමුද ඔව් බලන්න දැන් කරමු. කට්ටියට පෙන්නමු පොඩ්ඩක් අපි පේනවද හිම? හරි පෙන්නමු. පේනවනේ. හරි. පොඩ්ඩක් zoom කරන්න. මේක right. F11 නබන් F11 සමහරට මගේ MacBook එකක් තියෙන්නේ. F11 සමහරට වැඩ කරන්නේ තියෙන්නේ. හරි. මේක පේනවද? ඔව් පේනවා. හරි දැන් තිවංක අපි පොඩ්ඩක් කතා කරමු. දැන් අද ප්‍රයිස් එක තියෙන්නේ 1,03,000යි. ඊයේ මම වීඩියෝ රිලීස් කරද්දී 1,05,000 තිබ්බා. දැන් අපි මෙච්චර කාලයක් කියපු දේවල් වුණානේ. දැන් අපි ගිය පාර වීඩියෝ එකෙන් කතා කරේ අර $70,000 ක්‍රෑෂ් එකෙන් ඊළඟ කොහාටද මේක ගිහින් නවතින්නේ කියලා. අපි බලන් ඉන්න අයට කිව්වා මේ ස්ටොප් ලොස් එකකුත් කොහොමද තියාගන්න ඕනේ, කොහෙන්ද එක්සිට් වෙන්නේ. ඒ ඔයාලා හිතන විදිහට අපේ කියපු සිනාරියෝ එක අහපු නැති අයට මොකක් වෙන්නේ නැද්ද? ඇත්තටම අපි කියපු ගොඩක් දේවල් ඇත්තටම අපි සේෆ් පැත්තට කතා කරේ. මම හිතන්නේ අපි කොතනකවත් රැෂනල් ඇඩ්වයිසස් මුකුත් දුන්නේ නැහැ මම දන්න විදිහට.
අපි අනිවාර්යයෙන්. අපි ඇත්තම කියන්නුනේ අපි කතා කරපු මේ මුළු ඩිස්කෂන් එකේ මේ සිනාරියෝ එක ඒ විදිහටම වුණා. ඇත්තම කියන්නේ ප්‍රයිස් අපි කියපු ලෙවල් වලට ආවා ඒ වගේ බවුන්ස් බෑක් වුණා. අර අපි මම ඒකයි හැමතිස්සෙම කියන්නේ zone එකක් මාක් කරන්න එක ලෙවල් එක ස්ටක් වෙන්න එපා. මට මතකයි හිමත් ගිය පාර කියනවා කිසිම වෙලාවක ඒ ලෙවල් එක හරි පොයින්ට් එකක් ටාගට් කරන්න කාටවත් බෑ. ඉතින් මම හිතන්නේ අපි ගිය පාර ඩිස්කෂන් එක අපි කතා වුණේ එක එක පොඩි ලෙවල්ස් තියෙනවා. මේ ලෙවල්ස් වලින් එන්ටර් වෙන්න පුළුවන්. මේ වගේ ලෙවල් වලින් ෂෝට් ටර්ම් ට්‍රේඩර් කෙනෙක්ට අයින් වෙන්න පුළුවන්. අන්න එහෙම අපි මම හිතන්නේ සේෆ් සිනාරියෝ එකක් ගැන අපි කතා කරේ. ඉතින් දැන් තියවන්කෝ ඔයා මේ ඒවා ඔව් මේක ඇඳලා තියෙනවා නිල් පාට ඉරි ටික අපි පොඩ්ඩක් කතා කරද්දී අපි ගිය පාර කතා කරපු වීඩියෝ එකෙත් අපි මේ රෙසිස්ටන්ස් ඒරියාස් ඔව් ගැන අපි කතා කළා. ඊට පස්සේ මට අහන්න ඔව් ඔයා අලුතෙන් එකක් ඇඳලා තියෙනවා මේ දැන් මේ කරන්ට් එකේ ආයිනේ කොනේ තියෙන නිල් පාට එක ඒක ගැනත් පොඩ්ඩක් අපිට කියන්න. ඔව් මේ නිල් පාට ලයින්ස් ඇවිල්ලා මේ තමයි monthly opening prices open වෙච්ච තැන් month එකේ. හරි? ඉතින් ඔව් මේවා දැන් අපිට පේනවා month එක සාමාන්‍යයෙන් උඩට තමයි open වෙලා තියෙන්නේ. කියන්නේ range තිබ්බා. දැන් මේ හරිය පොඩි range එකක් තියෙනවා. ට්‍රේඩින් වීව් එක පොඩ්ඩක් අදාහරයි අමුතුයි. දැන් මෙතන මෙහෙම රේන්ජ් එකක් තියෙනවා මේ තියෙන්නේ. මෙහෙම ස්ටක් වෙලා මේ රේන්ජ් එකක් තියෙනවා. ඔන්න ඕකට තමයි බ්‍රේක් අවුට් කියන්නේ. ඔහෙම රේන්ජ් එක ස්ටක් වෙලා ඉඳලා බ්‍රේක් අවුට් වෙලා ඔක ආපහු රීටෙස්ට් වෙනවා. ඊට පස්සේ ආපහු මෙහෙම උඩට යන ඔහොම සිනාරියෝ දැන් ඕක තමයි සිම්පල් බ්‍රේක් අවුට් සිනාරියෝ එක. රයිට්? දැන් එහෙම ඇවිල්ලත් මේ තියෙන කලින් හයි එකකින් ඔහොම අපිට පේනවා මෙන්න මෙතන තිබ්බ හයි එක රීටෙස්ට් වෙලා ඔව් ටෙස්ට් කරලා ආපහු දැන් ඔන්න උඩට ගිහිල්ලා පරණ කලින් අපිට ළඟටම තිබ්බ ඕල් ටයිම් හයි එක බ්‍රේක් කරලා ඔන්න දැන් ඇතුලෙන් ක්ලෝස්. හරි? දැන් මේ සතිය ඉවර වෙන්න සෝරි මේ මාසෙ ඉවර වෙන්න තව තියෙන්නේ සතියක් එකමාරක් වගේ. ඒ ජූනි මාසේ කොහෙ ගියාද දන්නේ නැහැ. එකපාරට ආවා එකපාරටම ගියා. එකපාරට ගියා. රයිට්? ඒක තමයි ලොකුම ප්‍රශ්නේ මේ වෙනකොට. මොකද ඇත්තට මාරු විදිහට කාලේ යනවා නිකන් මාසේ වෙනම කතාවක්. දැන් අවුරුද්දේ භාගයක් ඉවරයි. අවුරුද්ද භාගයක් ඉවරයි. 2025. 2025. ඊළඟට 26 එන්නේ තියෙන්නේ. වයසටත් යනවා අපි. දැන් බලන් ඉන්න අය මගේ ජූනි 30 මගේ බර්ත්ඩේ එක තියෙනවා. තිවංකගේ බර්ත්ඩේ එක තිබ්බා. දන්නේම නැතුව වයසට යනවා. වයසට ගන්න තව කොටක් දේවල් තියෙනවා. ලයිෆ් එක චාට් වලින් එලියට් ලයිෆ් එකක් තියෙනවානේ. ඒ ලයිෆ් එක ගොඩක් දේවල් වෙන්න තියෙනවා වෙලා තියෙනවා. ඉතින් ඔව් ඒ දැන් අපි කතාවේ හිටියේ ඔව් තව එක සතියක් වගේ තමයි තියෙන්නේ මේ මාසෙ ඉවර වෙන්න. හැබැයි මේ මාසේ ඉවරුනේ නෑ. මේ දැන් මම මේ අඳින ලයින් එක තමයි මේ මාසේ කලින් මාසේ හයි එක. හරි? කලින් මාසේ හයි එක මේ මාසේ බ්‍රේක් කරේ නෑ. හරි? ඉතින් එතකොට ඊළඟට වෙන්න තියෙන සිනාරියෝ තමයි දැන් මට හිතෙන විදිහට ඊළඟ මාසේ අලුතෙන් ඕපන් වෙන්න පුළුවන් මෙන්න මේ වගේ මෙන්න මේ zone එකකින් වගේ මේ කොහොමද ඊළඟ මාසේ price එක එහෙනම් මේ ඊළඟ සතිය තුළද ලොකු move එකක් එන්නේ right ඇයි ඔයා හිතන්නේ ජූලි මාසේ කළු ජූලියක් වෙයිද නැත්නම් ජූලි මාසේ හොඳ ජූලියක් වෙයිද ජූලි මාසේ බිට්කොයින් වලට ඇත්තටම ඩයිරෙක්ෂන් එක කියන්නේ තීරණය කරන මාසයක් වෙන්න ඕනේ මම හිතන විදිහට again financial advice නෙමෙයි අපි මේක friendly discussion එකක් අපේ analysis අපේ opinion ඕගොල්ලොත් එක්ක share කරන්න ඉතින් ඕගොල්ලන්ගේ research කරන්න අපිටත් කියන්න මොනාරි වෙනස් දේවල් තියෙනවා information තියෙනවා අපිටත් share කරන්න අපිත් කැමතිව දැනගන්න හැමෝගෙම research කරන්න තමන් දන්න විදිහට once again not financial advices ඉතින් ජූලි මාසේ ගොඩක් ඩිසයිඩ් වෙන්න පුළුවන් බිට්කොයින් වල ඩයිරෙක්ෂන් එක මොකද කියලා. මොකද දැන් මේ ලෙග් එක කලින් ඕල් ටයිම් හයි එක බ්‍රේක් කරා. කරාට රිට්‍රේස්මන්ට් එක එන්නත් ඕනේ මේ ලෙග් එකෙන්ම තමයි. කොහෙන් හරි.
ඉතින් ඔව් එහෙම වෙන්න පුළුවන්. මොකද අද මගේ මොනවද කියන්නේ ඔව් අද මගේ ට්‍රේඩින් එක පොඩ්ඩක් ජෑම් වෙලා තියෙන්නේ. many apologies. ට්‍රේඩින් එක ඕක කරන්න අහගෙන අපි මේ ඔව් පාවිච්චි කරන්නේ tradingview.com කියන වෙබ්සයිට් එක මේක ෆ්‍රී ඔප්ෂන් එකක් තියෙනවා නැත්නම් ඔයගොල්ලන්ට තව ටූල්ස් තියෙනවා නම් මේකේ paid ඔප්ෂන් එකක් තියෙනවා මේක දැනට තියෙන මං හිතන්නේ ට්‍රේඩින් වලට හොඳ ඇප් එකක් නමුත් ඒක පර්ෆෙක්ට් නෑ ඒක ලිමිටේෂන්ස් තියෙනවා ඔයගොල්ලන්ට පේන්නේ නැති මේක සමහරවිට ස්ටක් වෙනවා නමුත් දල වශයෙන් මේ ඔක්කොම මනි මාකට්ස් ගැන හොඳ මේක ගන්න පුළුවන්. ඕති මං ගොඩක් හිටියේ දැන් ජූලි මාසේ අපි බලාපොරොත්තු වෙන්න ඕනේ උඩට යෑමක්ද මේක ඔය ඕල් ටයිම් හයි එක බ්‍රේක් කරාවිද මේ මාසෙදි නැත්තම් ඒක ෆයිනෑන්ෂියල් ඉයර් එක ඉවරුනට පස්සේ වේවිද? ඒක ඇත්තටම කියන්න අමාරුයි. මොකද එහෙනම් ඊළඟ මාසේ අඩුම තරම දැන් මම මේ කලින් වගේ මේක තමයි කලින් මාසේ හයි එක. right? මේක තමයි කලින් මාසේ. දැන් මේ මාසේ ඉවර වෙනකොට අලුත් මාසේ මෙන්න මේ ලෙවල් එකේ පටන් ගන්නවා. එහෙමනම් ජූනි මාසේ ලෝ එක මෙන්න මේක. ජූනි මාසේ හයි එක මෙන්න මේක. right? ප්‍රයිස් එක සාමාන්‍යයෙන් උඩට යන්න නම් මොකක් හරි ලෙවල් එකක් බ්‍රේක් කරලා තමයි ආපහු උඩට යන්නේ. හරි? ඉතින් සාමාන්‍යයෙන් එහෙමයි වෙන්නේ. ඉතින් දැන් මේ ලෙග් එක බලද්දී මේ වෙලාවේ මගේ ට්‍රේඩින් view එක ස්ටක් වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේ තියෙන එකෙන්ම පෙන්නන්න හදන්නම්. එයින් දැන් මේ මාසේ මූව්මන්ට් එක මෙන්න මේක බ්‍රේක් කරේ නෑ. ඒ කියන්නේ මෙතන මේ පේන ඒරියා එකේ ලික්විඩිටි නෑ. හරි? ඉතින් එහෙම ලික්විඩිටි නැති වුණාම ප්‍රයිස් එක සාමාන්‍යයෙන් පල්ලෙහාට තව එන්න ඕන. පල්ලෙහා තියෙන ඕඩර්ස් අරගෙන කලෙක්ට් කරගෙන පොඩ්ඩක් එක තැන නැවතිලා ප්‍රයිස් එක රේන්ජ් වෙලා ඒකල එකපාරටම බ්‍රේක් වෙලා කොහොම තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ සිනාරියෝ එකක් වෙන්න ඕනේ. හැබැයි එහෙම කිව්ව පළිට තාම මේක bearish නෑ. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක රිවර්ස් වෙලා නෑ තාම. තාම රිවර්ස් වෙලා නෑ. ඒක දැන් ඔයා හිතනවාද දැන් මේ යුද්ධයක් තියෙනවා ඊට පස්සේ තව ප්‍රශ්න එහෙම තැන් වල මේ ලෝකේ වෙන දේවල් අනිත් ඇසෙට්ස් වලට වඩා බිට්කොයින් හොඳට අල්ලන් ඉන්නවා කියලා ඔයාගේ මොකක්ද ඔපිනියන් එක ගැන? බිට්කොයින් වලට සාමාන්‍ය ඇත්තටම මේ මම කලින් S&P 500 එහෙම බල හිටියා දැන් ඒවා කිසිම ඩයිරෙක්ෂන් එකක් නැහැ. හැබැයි බිට්කොයින් වලත් ෂෝට් ටර්ම් බලද්දී එහෙම ලොකු ඩයිරෙක්ෂන් එකක්. දැන් අපි දන්නවා ලොන්ග් ටර්ම් ගේම් ප්ලෑන් එක මොකක්ද කියලා. හරි? දැන් බලන් ඉන්න කෙනෙක්ට හිතන්න පුළුවන් හරි. මේක උඩට යන්න තමයි තියෙන්නේ. මම දැන්ද ගන්න ඕනේ. තව ටිකක් ඉන්න ඕනේ. ඕකනේ තියෙන ප්‍රශ්නේ. ඕක තමයි තියෙන සරලම ප්‍රශ්නේ. අන්නේ ඩයිරෙක්ෂන් එක සාමාන්‍ය බිට්කොයින් ඇවිල්ලා සතියට දෙතුන් පාරක් ඩයිරෙක්ෂන් එක වෙනස් කරනවා. හරි? බිට්කොයින් ට්‍රේඩ් ෂෝට් ටර්ම් ට්‍රේඩ් කරන වෙනම විදිහක් තියෙනවා. මම මේ ළඟදී හොයාගත්ත දෙයක්. ඒකට වෙනම මෙතඩ් එකක් නෑ. මම හිතන්නේ zones සම්බන්ධයෙන් වෙනම entry levels එහෙම වෙන කතන්දරයක් තියෙනවා. ඉතින් අර එහෙම ප්‍රශ්නයක් තියෙන කෙනෙක්ට මේක ෂෝට් ටර්ම් මම මොකද්ද කරන්න ඕනේ? මේක හොඳයිද? එහෙම කියන කෙනෙක්ට මම කියන්නේ චුට්ටක් ඉන්න. ප්‍රයිස් එක තව චුට්ටක් වැටේ. කියන්නේ ඕනම උඩට යන එක වැටෙන්නම ඕනේ. right? එහෙම රිට්‍රේස්මන්ට් එකක් එනකන් ඉන්න අර අපි කලින් පාර කියපු ෂෝට් ටර්ම් ප්ලෑන් එක නම් හරියටම උනා. ඔව්. right? ඒකේ ෂෝට් ටර්ම් කිව්වා. ඔව් ඒක හරියටම උනා. ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. අපි කිව්වා මෙන්න මේ ලෙවල් zone මාක් කරලා තියන්න. අපි එක්සිට් පොයින්ට් එක දුන්නා මං හිතන්නේ. right? ටාගට් කරනවා නම් මේ ලෙවල් එක ටාගට් කරන්න. ඒවට හරියටම ගියා. ඉතින් අර ඒ වගේ ෂෝට් ටර්ම් කරන්න ඉන්න එක්කෙනෙක්ට ෂෝට් ටර්ම් ස්ට්‍රැටජි එකක් තියාගන්න. ලොන්ග් ටර්ම් කරන එක්කෙනෙක්ට මං හිතන්නේ ඒක මහ ලොකුවට බලපාන්නේ නැහැ. ඒ කියන්නේ පේෂන්ස් තියෙන කෙනෙක් නම් මේක තව අවුරුදු 5 6ක 10ක වගේ ප්ලෑන් එකක් නම් වොරන් බෆේ වගේ හිතන කෙනෙක්ට ඒ වගේ පේෂන්ස් තියෙන කෙනෙක්ට අන්න ඒක ඉන් ගෝල්. ඉතින් තමන්ගේ පර්සනල් ගෝල් එක බලන්න. ලොන්ග් ටර්ම්ද ෂෝට් ටර්ම්ද කොහොමද කියලා. හැබැයි හැම එකම මම හිතන්නේ පොඩි ටාගට් එකක් තියෙන්න ඕනේ. ඉන්වෙස්ටිං වල ටාගට් එකක් තියෙන්න ඕනේ.
ඉන්ඩෙක්ස් ෆන්ඩ් වල වගේ හැමදාම ඇකියුමුලේට් වෙවි යන හිම ෆන්ඩ් එකකට ඉන්වෙස්ට් කරනවා මිසක් නැත්නම් මේ වගේ තනි ඇසෙට් වලට දාද්දී මම හිතන්නේ ටාගට් ලෙවල්ස් තියාගෙන එක්සිට් වෙන එක ඒක තමන්ගේ ඇඟට හොඳයි. අපි දැන් බිට්කොයින් වලින් අපි දැන් අනිත් ඇසෙට්ස් වලටත් මාරු වෙන්න අපි කතා කරන්න අදහසක් තියෙනවා. ඔව්. අවසාන වශයෙන් බිට්කොයින් වලට එන්ටර් වෙන කෙනෙක්ට වාට මොකද්ද වාගේ ෆයිනල් ඔපිනියන් එක මේ වෙලාවේ එන්ටර් වෙන්න ඕනේද? ඔයා කිව්වාගේ ඒක අර කෙනාගේ පර්පස් එක අනුව ඩිපෙන්ඩ් වෙනවා. නමුත් ඔයාගේ ෆයිනල් ඔපිනියන් එක මොකද්ද? ඔයා මොකද්ද දැන් බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ මාකට් එක යන ඩිරෙක්ෂන් එක? මේ වෙලාව මම කියන ප්‍රයිස් එක තමයි මගේ පර්සනල් ඔපිනියන් එක. again financial advices නෙමෙයි. මම හිතන විදිහට ප්‍රයිස් එක තා චුට්ටක් පල්ලෙහාට එන්න ඕනේ. මම කිව්වා වගේ මේ මන්ත් එක කලින් මන්ත් එක බ්‍රේක් කරේ නැහැ. හරි. ඒක ඒ කියන්නේ උඩට යන්න ඕඩර්ස් මදි. all time high එක බ්‍රේක් කරන් යන්න ඕඩර්ස් මදි. ඒකයි එකකින් කියවෙන්නේ. ඉතින් ඒ හින්දා මම හිතන විදිහට ප්‍රයිස් එක චුට්ටක් පල්ලෙහාට එන්න ඕනේ. ඕක ලෙවල්ස් කීපයක් තියෙනවා. බලන් ඉන්න පුළුවන් ලෙවල්ස් කීපයක් තියෙනවා. අර අපි පාරවල් අපි හිතන්නේ අපි දෙපාරක් කතා කරා මේක ගැන. ඉතින් මම හැමදෙස්සම කියන්නේ zone එකක් මාක් කරන්න කවදාවත් එක ලෙවල් එක බලන් ඉන්න එපා. ඒ මෙන්න මේක ඇවිල්ලා හොඳ zone එකක්. මම දැන් ලයින්ස් එකක් යන්න කෙලින් නැහැ ලයින්ස් එක. මේක හොඳ zone එකක්. ඒම රිට්‍රේස්මන්ට් එකක් වෙන්න පුළුවන්. මොකද දැන් මේකත් ඇවිල්ලා මේ monthly low එකක්. හරි. සමහරට මීට යට තියෙන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් හොඳ zone එකක්. ඔව්. පොඩ්ඩක් මා එක අලුතෙන් අඳින්න. මෙන්න මේ zone එක ඊට අමතරව මෙන්න මේ වගේ zone එකක්. මේවා මේ buying zones නේ? මේ ඇවිල්ලා buying zones. yes. අලුතෙන් enter වෙන්න තියෙන කෙනෙක්ට buying zones. දැන් තව ප්‍රශ්නයක් තමයි දැන් මට මේ බිට්කොයින් අපි move on වෙන කලින් මට කතා කරන්න ඕන දැන් අවසාන වශයෙන් ගොඩක් අය ගන්නවා වගේම stop losses ගැන හිතන්නේ. දැන් අපි කලින් වීඩියෝ එකේ කතා කරේ අනිවාර්යෙන් ඔයා මොන දේ කරා stop loss එකක් තියාගන්න. මේකට දැන් තියාගෙන ඉන්න එක්කෙනෙක්ට දෙන මොකද්ද ඩිරෙක්ෂන් එක අපි ගන්න ඕනේ මේක stop loss එක කොච්චරක් වගේද ඔයා හිතන විදියට තියන්න ඕනේ සාමාන්‍යයෙන්? මේවයි අර අපි කලින් කතා වුණා වගේ දැන් ඕක ඇවිල්ලා ට්‍රේඩින් ප්ලෑන් එකක් ඕකට කියන්නේ right ඕක ඇවිල්ලා ට්‍රේඩ් ප්ලෑන් එක. කියන්නේ ඕනම ඉන්වෙස්ට් කෙනෙක්ට දැන් අපි කලින් කිව්වා එක්සිට් පොයින්ට් එක ගැන හිතන්න. ඒ වගේම ඒ එක්සිට් පොයින්ට් එක අපි කතා කරේ ප්‍රොෆිට් පර්ස්පෙක්ටිව් එකෙන්. නේද ලොස් පැත්තට යනවා. ලොසස් නවත්තන්න බෑනේ ෆයිනෑන්ෂල් මාකට්ස් වල. ඉතින් ප්‍රොෆිට් ගැන හිතනවා වගේම ලොස් එකත් ගැන හිතන්න ඕනේ. කියන්නේ ස්ටොප් එක කොහෙන්ද දාන්නේ ඔයගොල්ලෝ ලොස්. ඒක කියන්නේ හදිසිය ඔයගොල්ලෝ හිතන ඩයිරෙක්ෂන් එකට ගියේ නැති වුණොත් හැමදෙස්සම නම්බර් 1 රූල් එක මම හිතන්නේ ෆයිනෑන්ෂල් මාකට්ස් වල ඔයගොල්ලෝ සල්ලි බේර ගන්න බලන්න ඕනේ. නැත්නම් කියන්නේ yes සල්ලි හොයන්න හරියට ස්ට්‍රැටජිකලි ඉන්වෙස්ට් කරන්න. රෙන්ට් මනි දාන්න එපා. මෙන්න කිව්වා මහදාම කියනවා මේක රෙන්ට් මනි එකයි සල්ලි දාන්න එපා ප්ලීස්. ඔව්. ගර්ල්ෆ්‍රෙන්ඩ් ගිෆ්ට්ස් ගන්න තියෙන ඒවයි රෙන්ට් මනි බිල්ස් කියලා කියනවා දාන්න එපා. යුනිවර්සිටි ගෙවන්න තියෙන කෝස් ෆී එහෙම දාන්න එපා ප්ලීස්. එපා. මේවයි වෙලාවේ හැටියට තමන්ගේ සයිඩ් ප්ලෑන් එක හැටියට ගියොත් ලොකු දෙයක්. එහෙම වෙන්න ගොඩක් chance අඩුයි. අපි එහෙම කතා අහලා නැහැ. අපිටවත් වෙලා නැහැ එහෙම දේවල් මේ ඒ හින්දා ඔව් කරුණාකරලා පරිස්සමෙන් තියෙන සල්ලි ස්මාර්ට්ලි ඉන්වෙස්ට් කරන්න මේ ඔව් ඒ වගේ රැෂනල් ඩිසිෂන්ස් ගන්න එපා. ඉතින් ස්ටොප් ලොස් එක ගැන කතා කරනවා නම් ඔව් ස්ටොප් ලොස් එක ගැන දැන් කතා කරනවා නම් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඔව් ප්‍රොෆිට් එකට ටාගට් එකක් තියෙනවා වගේ ලොසස් වලටත් ටාගට් එකක් තියෙන්න ඕනේ. ඔතනින්ද අපි මෙතනින් නවත්තන්නේ. ඉතින් හිමාපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. ඒක ඇත්තට මම කලින් පාරත් කිව්වා. ඒක ඇත්තටම මේ වෙලාවේ හෝල් කරන් ඉන්න එක්කෙනෙක්. හරි. එහෙම එක්කෙනෙක් ඒක මම හිතන්නේ කොහොමද කියන්නේ ඒක ඇත්තටම හරි සබ්ජෙක්ටිව්. ඒ කියන්නේ ඩිපෙන්ඩ්ස්. ඒ කෙනා කොයි හරියෙන්ද මේක අරන් තින්නේ. මෙන්න මේ වගේ සෝන් එකකින් අරන් තියනවා නම් නියම. අර අපි කලින් කියපු ප්ලෑන් එකේ විදිහට ගියා නම් නියම.
ඔව් ඒ කියපු විදිහට මේ ගිහිල්ලා තියෙනවා මම හිතන්නේ ඒ ප්ලෑන් එක ෆලෝ කරනවා අපි දැන් ඉන්නේ එක්සිට් පොයින්ට් එකේ මෙන්න මේ හරිය එක්සිට් වෙලා අනිවාර්යෙන් ගිය පාර right ඒ ප්ලෑන් එක අපි කිව්වා ඔය ප්‍රොෆිට් එක අරගෙන 100 දාපු ගමනම අයින් වෙන්න ආයින් වෙන්න කියලා කියපු විදිහටම මේ වෙද්දි දැන් හරියට කියන දේ අහගෙනම පේ ටෙන්ෂන් දීගෙන ඉන්න කෙනෙක් නම් මේ වෙද්දි අයින් වෙලා ඉන්නෝනේ ඒ වගේ කෙනෙක්ට ඊළඟ ඔපචුනිටි එක බලන්න රිට්‍රේස්මන්ට් එක කොහේ හරි තියෙන්නේ මෙතනින් එන්න පුළුවන් මෙතනින් එන්න පුළුවන් ඊළඟ රිට්‍රේස්මන්ට් එක එන තැන බලන්න ඉන්න දැන් අපි තා පොඩ්ඩක් පල්ලෙහාට ගියොත් එහෙම අපි හිතමු මෙන්න මේ වගේ මේ යට ලෙවල් එකකින් ඔයගොල්ලන් පේන තන්නේ මම සර්කල් එක මේව කරගෙන ඉන්නේ මේ යට ලෙවල් එකකින් කවුරු හරි එන්ටර් වෙලා ඉන්නවනේ අන්න ඒ වගේ කෙනෙක්ට තාම අල්ලන් ඉන්නේ කොහොමද ඉතින් ඒක ඇත්තටම ඩිපෙන්ඩ් වෙන්නේ ඕන කෙනෙක් තමන් මේ වෙලාවේ මා කියන්නේ මාකට් එකට එන්ටර් වෙච්ච තැන අනුව තමයි බලන්න ඕනේ දැන් ඕක ළඟම එන්ටර් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ මේ අපි කියන ප්‍රයිස් රේන්ජ් එක කිට්ටුවම මම දන්නේ පොඩක් ස්ටොප් ලොස් එක ගැන සෑහෙන්න හිතන්න මොකද මේ වෙලාවේ ප්‍රයිස් එක ටිකක් වොලටයිල් දැන් ලෝකේ වෙන දේවලුත් තියෙනවා මම හිතන්නේ අපි ඒක ගැන කතා කරයි තව චුට්ටකින් දැන් මෙන්න මේ වගේ ලෙවල් එකක ඉන්න කෙනෙක් පොඩ්ඩක් ස්ටොප් ලොස් එකකට හොඳ ටෙන්ෂන් එකක් දෙන්න මොකද මේ ලෙවල්ස් පාස් කරන් ගියොත්